ආයුබෝවන් ඔයගොල්ලෝ හැමෝටම. අන්න ඉතින් අලුත් කතාවක් අරගෙන තමයි මම ඇවිල්ලා ඉන්නේ. මම දිල්ලු රත්නායක. ඉතින් මේ කතාවත් ඉවර වෙනකම්ම ඔයගොල්ලෝ මාත් එක්ක රැඳිලා ඉඳී කියලා විශ්වාසයෙන් ඔන්න අද මම පළවෙනි කොටස මේ විදිහට අරගෙන එනවා. සනුකි සහ ඇගේ යෙහෙළිය දෙයත් පටලාගෙන ගුරු පාරට හැරී ටික දුරක් ගියා පමණි. දෙදෙනාම දෙපැත්තට පැන්නේ මඩ වතුර වැසීම නිසා දෙමුණු Tamanගේ මුහුණ දෙයතින් ආවරණය කර ගනිමිනි. හිතාමතාම තම මෝටර් සයිකලය මඩ වතුර උඩින් පැද ගිය දිනුක ආපසු හැරී බැලුවේවත් නැත. දිනුක යනු ගමේ සල්ලිකාර පවුලේ එකම දරුවාය. ඔහු ගැන කතා වන කවුරු වුවද එකා යකා කියන කියමන සිහිපත් කළේ ඒ කියමන ඔහුට ගැළපෙන නිසාමය. ජයවර්ධන මහතා සහ එම මැදිනිය යහපත් ගති ඇති සල්ලිකාරකම නිසා උඩගු නොවුණු යහපත් මිනිස්කම් පිරි දෙපළකි. ඔවුන්ගේ එකම පුතා දිනුක වීම අවාසනාවකට සිදු වූවක් බව ගම්මු පවසයි. මොන මනුස්සයෙක්ද චතුවේ හිතක් පපුවක් නැති වැඩනේ කරන්නේ. හිතාමතාමනේ මඩවල උඩින් ගියේ. ඒ නොසන්ඩාලයාගේ නොසන්ඩාල වැඩ නම් එන්නම වැඩි. චතුව එසේ කියමින් තම මුහුණ පිස දැමීය. සනුකිට හිනාව නැත කරගත නොහැකි වූයේ මුහුණ පුරාම එම මඩ තැවරි ඈ නාට්‍යයක චරිතයක් මෙන් පෙනෙන්නට ඕ නිසාය. චතු තම අතින් සනුකිගේ මුහුණද පිස දැමීය. දැන් හරිනේ යමන්. චතු සනුකිගේ අත නැවතත් අල්ලා ගත්තාය. මට නම් ඕක වාය හම්බ වුණොතින් දඩු මොනර එක්කම බිම දානවා මම. ආසම ගොම කෑවා මුසලයා. චතු දිනුකගේ ජාතක ඉවර කරද්දී දෙදෙනාම ගමනාන්තයට ළඟා විය. මේ මොකෝ දරුවෝ මේ? තම අත කම්බුලේ ගසාගෙන රමණී තම දියණිය වටේ කැරකුණේ තුවාල ඇද්ද ඈ වැටුණු සලකුණු ඇද්දැයි විපරම් කරමිනි. අර දිනුක අම්මා මඩ කියලා දැක දැක මේගොඩින් ගියානේ. බලන්නකෝ අම්මා මුළු ඇඟේම මඩ. සිදු වූ දේ තම මවට අකුරක් නැර සනුකි පැවසීය. හරි හරි උන දේ උනානේ නා ගන්නකෝ ආයෙම දැන්. මම උණුවෙන් කෝපි කෝප්පයක් හදන්නම්. එසේ පවසමින් පිළිකන්නෙන් කුස්සිය දෙසට යන තම මව දෙස සනුකි බලා සිටියේ මහත් දුකකිනි. තම පියා මිය ගිය දා පටන් ඈ තම මව සහ ප්‍රියා ලෙස දෙමහල්ලන්ගේම යුතුකම් කරමින් සිටී. තම මවට නිදහසක් ලබා දිය යුතු නිසාම තමා විශ්වවිද්‍යාලීය ගමන යාමට අකමැති විය. තම මවගේ දුක්ඛන්දයෙන් කොටසක් කර මතට ගැනීමට කාලය බව සිතමින් සනුකි දිය රෙද්ද රැගෙන ළිඳ ළඟට ගියාය. ලිප තුළින් පුර පුරා නැගෙන ගිනි දැල් දෙස ඇස් යොමා සිටින රමණීගේ සිත නම් එහෙ මෙහෙ දිව යයි. යෝනියේ පටන්ගත් තම දියණිය රැකීම තම එකම සහ මුල්ම රාජකාරී කරගත් ඈ හිට උදෑසනම ජයවර්ධන මහතා හමුවීමට සිතා ගත්තේ නියපොත්තෙන් කපන්නට හැකි දෑ පොරවෙන් කැපීමට ප්‍රමාද විය යුතු නැති නිසාමය. අම්මා අම්මා මගේ කොණ්ඩෙ පිහදාන්නකෝ. තම දියණියගේ හඬින් දැහැන් බිඳි රමණී තම දියණිය වෙතාවේ කෝපි කෝප්පේ දත් ඇතිව. හා මේක උණුවෙම බොන්න පුතේ. පුතේ මගේ පුතාට දිනුක මහත්තයා කරදර කරනවද නිතර නිතර මේ වගේ. හිස පිස දමමින් සනුකිගෙන් රමණී ඇසුවේ තමා නොදන්නා යමක් සිදුව ඇත්දැයි දැනගැනීමේ අටියෙනි. ලොකුවට නෑ අම්මා නොසන්ඩාල වැඩ තමා. හැබැයි අම්මා මම පාරට බහින හැම වෙලාවෙම ඔය මනුස්සයා මට හම්බ වෙනවා. දිනුක මහත්තයාට දිවැස් තියනවා වගේ. දන හිසට පහළින් වැටි බිම ගෑවෙනා හිස කෙස් ටික ඉදිරියට ගනමින් සනුකි පැවසීය. එය අහම්බයක් නොවන බව රමණී සිතුවේය. ජයවර්ධන මහතා හමුවීමට උදේ වනතුරු ඉවසිල්ලක් නැතිවම රාත්‍රියේ ඇඳට වැටුණු රමණී කරා නින්ද නොආවේය. ඇයට ඇගේ තරුණ විය සහ ඇගේ සැමියා සිහිවිය. ඔහු තම එකම දියණිය ගැන දැකි සිහි නොසිහි වී රමණීගේ දැස් තෙත් වී යනු ඇයට දැනිණි. කුකුලන්ගේ හඬ ඇසෙනතුරු සවන් අයා උන් රමණී ඇඳෙන් බිමට බැස මූණ සෝදා හිස පීරාගෙන කුස්සියට ගියේ දවසේ වැඩ පටන් ගැනීමටය. එළදෙනුන්ගෙන් කිරි ගැනීමට මත්තෙන් ගව ගාලා පිරිසිදු කිරීම සහ දෙනුන්ට පින් දීම ඈ මුල් දින සිට කළේ තමා ජීවත් කරවීමට හයියක් වන සතුන්ට කළ ගුණ සැලකීම උදෙසාය. සනුකිද උදෑසන 5 මාර වන විට පිබිදෙන්නට පුරුදුව සිටියේ තම මව සමග දවස ඇරඹි තේ කෝප්පය එකට බීමටය. අම්මාද කලින්ම කිරි ඇරන්නේ. ඔව් දෝනි අද උදේම කිරි ගිහින් දෙන්න ඕන.
මට අද ගොයම් කැපිල්ලක් තියෙනවා පුතේ. එසේ කියූ රමණී කිරි ටිකද රැගෙන නිවසින් එළියට ආවේ තම දියණිය අතට තම කෝප්පය දික් කරමිනි. කිරි ටික කඩේට දුන් රමණී එහි රැඳී නොසිටම පය ඉක්මන් කළේ ජයවර්ධන මහතා නිවසින් පිටවීමට පෙර ඔහු හමුවීමටය. දෙමහල් මන්දිරයක් වූ ජයවර්ධන නිවස දෙස විපිරමින් බලන රමණී ගැසී ගියේ සයිමන්ගේ කටහඬිනි. මොකෝ මේ කුකුලා අතින් අරන් මොනවද ඔච්චර බලන්නේ? සයිමන් දෙස බය අඩු බැල්මක් හෙළූ රමණී සයිමන් අයියේ මට ජයවර්ධන මහත්තයා හම්බ වෙන්න ඕන. මහත්තයා ඉන්නවද දන්නේ නෑ. මහත්තයා නං ඉන්නවා බං. ඔහොම හිටින්නකෝ මම ගිහින් කියලා එනකං. එසේ කියූ සයිමන් නිවස දෙසට යන අයුරු රමණී බලා උන්නේ නොඉසිල්ලෙනි. රමණීගේ පැමිණීම දැනුම් දුන් සයිමන් පැමිණ විශාල ගෙවතු ඉවර කර ඇතුළට ඵලයන් නංගි මහත්තයා එන්න කිව්වා. රමණී ක්ෂණිකයෙන් නිවස දෙසට පය ඉක්මන් කළාය. ජයවර්ධන මහතා පත්තරය බලමින් පුටගෙන දිගා සිටින දුටු රමණී මහත්තයා මම උදේම ආව එක ගැන සමාවෙන්න. ඒත් මහත්තයා නෑවිත් බැරි නිසාමයි ආවේ. රමණී එසේ පවසන විටම ජයවර්ධන මහතා අත ඇති පත්තරය පැත්තක තිබූ කුඩා මේසය මත තබා ඒකට මොකද නංගි ඉඳගන්නකෝ. රසිකා ඔය හොඳට කහට දාලා කිරි තේ එකක් හදාගෙන එන්න. රසිකා යනු ගමේ දුප්පත් කාන්තාවකි. ඇයට කතා කළ නොහැක. කුඩා කල සිට ඇය හැදුනේ ජයවර්ධන මහතාගේ මවගේ භාරයේ. කියමුකෝ බලන්න නංගි කාරණේ. ජයවර්ධන මහතා කතාවට මුල පිරුණු නිසාම රමණී කතාව පටන්ගෙන කියාගෙන ගියාය. ජයවර්ධන මහතා දෙඇඟිලි පටලවමින් කතාව ඉතා සාවධානව අසාගෙන උන්නේය. මහත්තයා වරදවා හිතන්න එපා. මේවා කියන එක මගේ යුතුකම. අපි දුප්පත් මහත්තයෝ. අපි දෙගොල්ලොන්ට පෑහෙන්න බැරි බව දිනුක මහත්තයා හිතන්න ඕනි. අනික මෙහෙම කරදර කරද්දින් ගම්මු කතා කියන්න ගත්තාම මගේ කෙලිය හදාගන්න මම ගත්ත මහන්සිය අපත යනවා මහත්තයෝ. දිනුක මහත්තයා නිතරම කෙලියට පාරට යඩම් තීට්ටම් කරනවා. රමණී කට පියාගත්තේ ප්‍රධාන දොරෙන් එළියට එන දිනුක දුටු නිසාය. දිනුක තනබිස්සට බැස යන්නට පය තැබ්බා පමණි. පුතා මෙහෙට එන්න. මේ නැන්දා ඇවිත් ඉන්නේ පුතා දෙයක් කියන්න. ඔයා මේ නැන්දාගේ දුවට කරදර කරනවා කියලා කියනවා. ඒක ඇත්තද? රමණී දෙස නොරිස්සුම් බැල්මක් හෙළූ දිනුක තාත්ති මම ඇයි මේ 2.50 මිනිස්සුන්ට කරදර කරන්නේ? අනික ගමේ කෙල්ලොන්ට ඉන්නේ ඔය දුප්පත් කෙල්ල විතරද? ටිකක් ගරුසරු ඇතිව කතා කරනවා දිනුක. තමුන්ට අමුතුවෙන් කියලා දෙන්න ඕනේද හැදියාව පුටුවෙන් නැගිට තම පුතු දෙස යමින් ජයවර්ධන මහතා සැරෙන් ඇසීය. තාත්තිට ලොකු වුණාට ඔය මිනිස්සු මට නම් සත පහක්වත් වටින්නේ නෑ. දිනුක තම පියා සමග එක ටික කියාගත්තාය. හරි ඒ සත 50ක් නොවටින මිනිසුන්ට ආය කරදර කරලා මට ආරංචි වුණොත් එදාට තමුන් මේ තාත්තා කවුද කියලා දැනගන්නේ. දිනුක තම පියා ගණන් නොගනම නැවතත් නිවස තුළට ගියාය. ගේට් තුලින් ඇසුනේ යමක් බිඳෙන ශබ්දයකි. එළියට දිවාය රසිකාය. රසිකා ගෙනා කිරි එකට අතින් ගසාගෙන ගොස් තිබුණේ දිනුකය. අනේ මට සමා වෙන්න ඕනි මහත්තයා. නොකියා බැරි කමට ආව මිසක් කරදරයක් වෙයි හිතුවේ නැහැ. රමණී එසේ කිව්වේ කේන්දි පුපුරන ජයවර්ධන මහතා දෙස බලාගෙනය. ඒක නංගියේ මගේ පව්කාරකම. එකා යකා වෙලා හැදිලා ආයේ මොක වුණත් මට දන්වන්න ඕනේ නංගි. නංගි කළ දේ හරි. නැත්තම් අපි මේව දන්නේ නැහනේ. රමණී යන්නට හැරුණේ කලකිරුණු සිතිනි. පියාගේ ගතිගුණ ගෑවීවත් නැති ඒ දරුවා කතා කළේ තමා වැනි දුප්පතුන් පාගා දමාය. නිවසට යනතුරුත් රමණීගේ මනසේ වූයේ දිනුකය. තව දුරටත් නිවසේ කාලය කාදමිය නොහැකි නිසා පෞද්ගලික ආයතනයක රැකියාවක් සඳහා සනුකිල්ලුම් කර තිබුණි. ඒ සඳහා කැඳවීම් ලිපි ලැබී තිබූ නිසා ඈ තම මව එනතුරු බලා සිටියේ නොඉවසිල්ලෙනි. අම්මේ කියාගෙනම සනුකී ලියුම තම මව අත තැබිය. මේ මොකක්ද පුතේ මේ? මේ තමයි අම්මේ මගේ මුල්ම සම්මුඛ පරීක්ෂණයට එන්නේ කියලා ආපු ලියුම. සනුකී එසේ පැවසුවද රමණී ඒ කෙරේ වැඩි කැමැත්තක් නොදක්වා කන්න දෙනවා නම් අඳින්න දෙනවා නම් ඉගෙන ගන්නත් කියනවා නම් ඇයි පුතේ ඔය රස්සාවක්? අම්මව බලාගන්නනේ අම්මේ. සනුකී කීවේ දඟකාරකමිනි. තම දියණියගේ පෙරැත්ත නිසාම උදෑසන තමා සන්තකයේ එකම සාරිය ඇඟලාගත් රමණී නිවසේ අබලන් දොර වසාගෙන එළියට බැසේය. සනුකී උන්නේ සතුටිනි. රමණී කඩුල්ල පනින්නට මත්තෙන් පුතේ ඔය ගමන යන්නම ඕනිද මය පුතේ? ඇය එසේ ඇසුවේ මේ ගමනට යාමට තිබූ අකමැත්ත නිසාවෙනි. අනේ අම්මේ මෙන්න මෙහෙ එන්න අනේ.
සනුකිත අම්මා මව ඇදගෙන ගියේ පාසල් යාමට අකමැති දරුවෙකු පාසල වෙත රැගෙන යන්නාසේය. ටවුමට යන බසයට ගොඩ වූ ඔවුනට එක ළඟ ඉඳ ගැනීමට නොහැකි වූයේ සතියේ දවසක් නිසාවෙනි. දැන් නැගපු අය කෝ ටිකට් ගන්න. ටිකට් නොගෙන ගිහින් දඩ ගැහුවොත් ඔන්න අපි නෑ හරි. එසේ කියමින් කොන්දොස්තරවරයා බස් එක පිටුපසට ආවෙන් සනුගේ අත දිගු කොට තම මව පෙන්වීය. බුලත් කෑම නිසා කට රතු වී කාට බැඳුණු දත් පෙන්වා සිනාසුණු වූ පසුපසට ගියේය.